Ciao lamai, welcome to my YouTube channel. අද රෝම් වල දෙවෙනි දවසේ. ඉතින් අද අපි දෙන්න ප්ලෑන් කරන් ඉන්නවා වතිකන් ගිහිල්ලා එතකොට තව ෆොන්තානා දි ත්‍රෙවි බලලා එහෙමම රෝම් වල පොඩි රවුමක් ගහන්න. එහෙනම් මාත් එක්ක මේ වීඩියෝ එකෙන් ඒ ටික බලමු. අපි රෝම් වල නැවතලා ඉන්න තැනින් අපිට බ්‍රෙක්ෆාස්ට් එකක් දෙනවා. ඉතින් අපි දෙන්න බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන දැන් මේ ආපහු වතිකන් වලට යන්න තමයි ලෑස්තිලා ඉන්නේ. ඊයේ ඇවිදලා අපි දෙන්නට ගොඩාක් මහන්සි කකුල් දෙක රිදෙනවා. මොකද ටිකක් රෝම් වල ස්ට්‍රීට් ඒ කියන්නේ අපි ඇවිදින තැන් ඒ කියන්නේ ඒ දේවල් පොඩ්ඩක් විතර අමාරුයි. කොහොම හරි අදත් ඊයේ වගේම අපි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් තමයි යූස් කරන්න හිතන් ඉන්නේ. මම ඔයාලට කිව්වනේ මම දවස් දෙකක ටිකට් එකක් ගත්තේ කියලා. ඉතින් ඒ ටිකට් එකට කරන්න පුළුවන් ඔක්කොම දේවල් ටික කරන්න තමයි අද ලෑස්තිය. කොහොම හරි අපිට මෙතන ඉඳලා මේ බස් එකයි තව බස් එකකුයි අරගෙන තමයි වතිකන් වලට යන්න උනේ. ඉතින් මම දැන් ඕගොල්ලොන්ට කියන්නම් පොඩි විස්තරයක් වතිකන් එක ගැන. වතිකානුව කියලා කියන්නේ ලෝකේ කුඩාම රට. එතකොට අවම ජනගහනයක් ඉන්න රටත් වතිකානුව. ඉතින් මේක පිහිටලා තියෙන්නේ ඉතාලියේ රෝම නගරේ. වතිකානුව ඉතාලි රජයයි. එතකොට ඒ කාලේ හිටපු පාප් වහන්සේ එකතු වෙලා 1929 තමයි ගිවිසුම් ගත කරලා වෙනම රාජ්‍යයක් විදිහට නම් කරලා තියෙන්නේ. අනිත් එක තමයි ගොඩක් අය හිතන් ඉන්නවා දැන් මම මේ පෙන්නන තැන. මේක තමයි සෙන්ට් පීටර්ස් බැසිලිකා. එතකොට ගොඩක් කට්ටිය හිතනවා මේක විතරයි වතිකානුව කියලා. නැහැ, මේකට තව ගොඩාක් දේවල් අයිති. හැබැයි අද මම ඕගොල්ලොන්ට පෙන්නන්නේ සෙන්ට් පීටර්ස් බැසිලිකා එක විතරයි. ඒකට හේතුව තමයි අපි බලන්න ආවේ මේක විතරයි වතිකන් වල. කොහොම හරි වතිකන් වලට අයිති වෙන හොස්පිටල් එකක්, එතකොට පෝස්ට් ඔෆිස් එකක්, එතකොට තව පත්තර සේවාවක්, රේඩියෝ සේවාවක්, ඔය වගේ ගොඩාක් දේවල් වතිකන් වලට අයිති වෙනවා. ඒ වගේම තමයි ඔයාලා දන්නේ නැතුණාට UN සමාජිකයෙක් වෙන්නේ නැති එකම රාජ්‍ය තමයි වතිකානුව. වතිකානු රාජ්‍ය පාලනය කරන්නේ පාප් වහන්සේ විසින්. ඉතින් පාප් වහන්සේට යටත්ව තමයි මෙතන ඉන්න ගාඩ්ස්ලා, එතකොට තව එක පූජකවරු හැමදේම ඉන්නේ. ඉතින් මෙතන ගාඩ් කියන්නේ ආරක්ෂකයෝ විදිහට ඉන්නේ ස්විස් ගාඩ්ලා. එතකොට මේ විදිහට තමයි ඇඳ පැළඳලා තියෙන්නේ. මේක බලන්න අපු කට්ටිය නම් දැකලා ඇති අමුතු විදිහට ඇඳගෙන ඉන්න ගාඩ්ලා ඕන තරම් ඉන්නවා. ඉතින් මම දැන් මේ පෙන්නන තැන තමයි සෙන්ට් පීටර්ස් බැසිලිකා. වතිකානුවේ තමයි වැඩිපුරම කතෝලිකයන්ට වැදගත් වෙන ස්ථාන ගොඩාක් තියෙන්නේ. ඉතින් මේ සෙන්ට් පීටර්ස් බැසිලිකා කියන්නේ ඒත් අතරිනුත් වැදගත්ම තැන. කොහොම හරි අපි උදේම ආපු හින්දා ලොකු ක්‍රවුඩ් එකක් නැහැ, ලොකු කිව් එකක් නැහැ. ඉතින් ඒ නිසා අපිට ඉක්මනට යන්න පුළුවන් වුණා. මේ විදිහට ගොඩාක් ආරක්ෂාව යටතේ තමයි මේ දේ තියෙන්නේ. ඒකට අපිව චෙක් කරලා, අපේ බෑග් චෙක් කරලා, ওই විදිහට තමයි අපිව මේ පල්ලිය ඇතුළට යවන්නේ. මම මේ පල්ලිය ඇතුළ බලන්න ආපු පළවෙනි පාර. මම ඔයාලට පෙන්නන්නම් මේ පල්ලිය ඇතුළ මම මගේ ජීවිතේ දැකපු ලස්සනම පල්ලිය තමයි මේ පල්ලිය. අනිත් එක ගොඩාක් ලොකුයි. බලන්න ගියපු කට්ටිය නම් දැකලා ඇති. ඒක මාරම ලොකුයි. ඉතින් මට මේ පල්ලිය දැන් ඔයාලට පෙන්නනකම් ඉවසිල්ලක් නැහැ. මෙහෙම මම වීඩියෝ කරලා පෙන්නුවට මේ තැන මාරම ලොකුයි. අනික මෙතන පැය ගාණක් වුණත් බලාගෙන ඉන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් ඔයාලා දැකලා ඇතිනේ මෙතන තමයි පාප් වහන්සේව නම් කරන්නේ. එතකොට පාප් වහන්සේ විශේෂ දේශනා දෙන්නේ මේ තැන මේ පල්ලිය ඇතුලේ. ඉතින් මේ පල්ලිය ගොඩාක් වැදගත් පල්ලියක්. මේ පල්ලියට මේ නම හම්බෙලා තියෙන්නේ අපි හැමෝම දන්නවනේ ජේසුස් වහන්සේට හිටියා ගෝලයෝ 12 දෙනෙක්. ඉතින් ඒ ගෝලයෝ 12 දෙනාගෙන් දක්ෂතම ගෝලයා තමයි සෙන්ට් පීටර්ස්. ඉතින් ඔහුගේ නමින් තමයි මේ පල්ලිය නම් කරලා තියෙන්නේ. අනිත් එක ඔහු තමයි පාප්වරුන්ගේ පළවෙනි පාප් වහන්සේ. ඉතින් ජනප්‍රවාදවල තියෙනවා ඔහුගේ සිරුර මේ පල්ලිය ඇතුලේ යට තැම්පත් කරලා තියෙනවා කියලා. ඉතින් ඒක ඇත්ත නැත්ත මම දන්නේ නැහැ. මම දැන් සද්ද නැතුව ඉන්නවා ඔයාලට පල්ලිය බලන්න දීලා.
මේ චර්ච් එක තමයි මම්මගේ ජීවිතයේ දැකපු ලස්සනම දේ. එතකොට මම්මගේ හස්බන්ඩ්ටත් කිව්වේ ඒකයි. ඉතින් එයත් කියන්නේ එයත් දැකපු ලස්සනම දේ මේ චර්ච් එක කියලා. ඉතින් මේ චර්ච් එකේ තියෙන චිත්‍ර, පිළිම හැමදේම හරි අමුතුයි. අනිත් එක මම මෙහෙම වීඩියෝ කරාට මේක S2 දකිද්දි තියෙන්නේ හරි අමුතුම වයිබ් එකක්. ඉතින් මේක දැකලා ඇති සමහර කට්ටිය දැකපු නැති අය තමයි මේක. ඉතින් මම හරිම කැමතියි මේ දේවල් ෂෙයා කරගන්න. මොකද මේ දේවල් හරිම වැදගත්. මේ චර්ච් එක ඇතුලේ ගොඩක් පාප වහන්සේලාගේ සිරුරු තැන්පත් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේකට එනවා නම් කවදාවත් ඒ කියන්නේ අත් නැති ඇඳුම්, එතකොට කොට ඇඳුම් ඇඳන් ඉන්න බෑ. ඒක තහනම් අනිවාර්යෙන්ම සම්පූර්ණ ඇඟ වැහෙන විදිහේ ඇඳුමක් තමයි ඇඳන් ඉන්න ඕනේ. මේ චර්ච් එක තමයි කතෝලිකයන්ගේ මුදුන් මල්කඩ විදියට හඳුන්වන්නේ. ඉතින් අපි මෙතනින් එළියට එද්දී නම් ගොඩාක් ක්‍රවුඩ් එකක් හිටියා. ඒ නිසා නුවන්ට හුරුම දේ තමයි උදේම ඇවිල්ලා මේ චර්ච් එක බලන එක, ඒතර ෆොටෝස් ගන්න එක තමයි නුවණට හුරු. අනිත් එක තමයි මෙතන තියෙන සමරු සටහන්, එතකොට අපි ආශිර්වාද කරපු වතුර, ඒ දේවල් ගන්න පුළුවන්. ඉතින් මේ පෝස්ට් කාඩ් වල තමන්ගේ විස්තර ලියලා තමන්ගේ ගෙදරට තැපැල් කරන්නත් පුළුවන්. මම කලිනුත් කිව්වනේ මෙතන පෝස්ට් ඔෆිස් එකක් තියෙනවා කියලා. ඉතින් මේ විදිහට එක එක්කෙනා ලිව්වා. ඉතින් අපි ලිව්වේ නැහැ වුණාට මම පෝස්ට් කාඩ් ටිකක් නම් ගත්තා. ටිකක් මතක හිටින්න. ඉතින් මේ තියෙන්නේ වතිකන් වල තියෙන පෝස්ට් ඔෆිස් එක. අපි දෙන්න වතිකන් එකට ගිහිල්ලා දැනුයි එළියට ආවේ. ඒක ඇතුළේ පුදුම තරම් ලස්සනයි. මම මේ වීඩියෝස් වල පෙන්නනවා වගේ මාරම ලස්සනයි. අනිත් එක අපි දෙන්නගේ S2 පින් කරලා තියෙනවා ඇත්තට මේක දකින්න. අපේ next stop එක වෙන්නේ කියසදී සාන්තා ලගාන්සියේදී ලොයලා. ඒකේ තමයි තියෙන්නේ ලස්සනම චිත්‍ර ටිකක් සිවිලිමේ ඇඳලා. ඒ කියන්නේ පල්ලිය ඇතුලේ. ඉතින් එතන ලස්සන මිරර් එකක් තියෙනවා. අපිට මිරර් සෙල්ෆී, එතකොට මිරර් වීඩියෝස් ගන්න පුළුවන්. ඉතින් ඒක මේ දවස්වල TikTok එකේ වෛරල් වෙලා තියෙනවා. මෙතන ඉඳලා පැය භාගයක් විතර දුරින් තමයි තියෙන්නේ. ඉතින් බස් එකක් අරගෙන තමයි අපි යන්න ඕනේ. කොහොම හරි ඒකට යන්න ආසාව වැඩිපුරම තියෙන්නේ චේෂාන්ට. මොකද එයාට තමයි යොමනා වෙලා තිබ්බේ ඒ පල්ලියට අනිවාර්යයෙන්ම යන්න ඕනේ කියලා. එහෙනම් මම ඒකෙත් වීඩියෝ එකක් දැන් අප්ලෝඩ් කරන්න. මේ චර්ච් එක තමයි මම අර ඔයගොල්ලන්ට කලින් කිව්වේ චේෂාන් කැමතියි කියලා. ඉතින් මේ චර්ච් එක ඇතුලේ තමයි තියෙන්නේ අර සිවිලිමේ තියෙන පින්තූර ටික. ඉතින් මේ චිත්‍ර ටික අනිවාර්යයෙන්ම රෝම් වල ඉන්න කෙනෙක් නම් බලන්න ඉන්න. මේ පල්ලිය ඇතුළට යන්න ෆ්‍රී. හැමදේම මේ ෆ්‍රී. ඒ කියන්නේ චර්ච් එකක් ඇතුළට යන්න ෆ්‍රී සාමාන්‍යයෙන්. දැන් කොහොම හරි අපි එතන ඉන්නේ රෝම් වල පොඩ්ඩක් විතර ට්‍රැෆික්. ඒ හින්දා අපිට මෙතනට එන්න පැය භාගයකට වැඩි වෙලාවක් ගියා. මම දැන් ඔයාලට පෙන්නන්නම්. මම ඊ කියපු ලස්සන චිත්‍ර ටික. මේ දවස්වල මේ චර්ච් එක සෝෂල් මීඩියා වල ජනප්‍රියයි. ඒ නිසා ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවා මේ චර්ච් එකට ඇවිල්ලා මේ සෙල්ෆි වීඩියෝස්, සෙල්ෆි ෆොටෝස් ගන්න. ඉතින් මේ විදිහට මේ මිරර් එක ළඟ තියෙනවා කැටයක්. ඒකට යූරෝ එකක් දාලා මේ මිරර් එකේ තියෙන ලයිට් එක ඔෆ් වුණාට පස්සේ අපිට වීඩියෝස්, ෆොටෝස් කරගන්න පුළුවන්. ඉතින් මේ සිවිලිමේ තියෙන චිත්‍ර හඳුන්වන්නේ දිව්‍ය ලෝකي කියලා. මොකද ඒකේ තරම් ඇත්තටම ලස්සනයි. ඉතින් ඒ වල එක එක මහද්වීප නම් කරලා තියෙනවා. මම මේ හිතන විදිහට මේ පල්ලිය කැප කරපු සාන්තුරෝයාගේ සිරුර තමයි මේ තියෙන්නේ. ඉතින් මේ පල්ලිය හරිම ලස්සනයි. සාමාන්‍යයෙන් රෝමේ කියලා කියන්නේ කතෝලිකයන්ට විශේෂ එතකොට දේවස්ථාන තියෙන හරි අපූර්ව නගරයක්. ඉතින් මේ නගරේ ගොඩක් දේවල් බලන්නත් තියෙන්නේ කතෝලිකයන්ටම ගැලපෙන දේවල්. ඉතින් සාමාන්‍ය ලංකාවේ චර්ච් එකක් ඇතුළේ මේ වගේ නෙමෙයිනේ. ඉතින් ඒ නිසා තමයි මම මේ හැම වීඩියෝ එකක්ම මේ vlog එකට ඇඩ් කරන්නේ. මොකද ඒ දේවල් ඕගොල්ලන්ටත් බලා ගන්න. මම රෝමේ පළවෙනි දවසේ කියලා අප්ලෝඩ් කරපු වීඩියෝ එකේ මම කිව්වා රෝමේ ගෘහ නිර්මාණ ශිල්පය ගැන. ඉතින් මේක බලපු නැති කෙනෙක්ට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් මේ චර්ච් එකත් ඒව ගැන කියන්න හොඳ නිදසුනක්. මොකද මේ සිවිලිමේ ඇඳලා තියෙන චිත්‍ර, එතකොට මේ චර්ච් එක ඇතුලේ තියෙන එක එක පිළිම, එක එක දේවල් එක එක යුගයන්ට අයිති. ඉතින් ඒ නිසා ගොඩක් ඒ පිළිබඳව ස්ටඩි කරන කට්ටියට මේක හොඳ එක්සැම්පල් එකක් තියෙන චර්ච් එකක්. හරි අපි දෙන්න එතන ෆොටෝස් ගහලා ආවා. කොහොම හරි පැය භාගයක් විතර තමයි queue එකේ ඉන්න උනේ. ඒත් අවුලක් නැහැ. එතන අනිවාර්යෙන් යූරෝ එකක් දාන්න ඕන. එතකොට තමයි ඒ මිරර් එකේ ලයිට් එක ඕෆ් වෙලා අපිට ෆොටෝ එකක් ගන්න පුළුවන් විදිහට එන්නේ. දැන් අපි යනවා අපේ ලන්ච් එක ගන්න. ඊයේත් අපි මෙතනින් ලන්ච් එක ගත්තා. පීට්සා එකක් කෑවා. මේ ඒ පීට්සා එක හරිම රසයි. ඉතින් මේ චර්ච් එකටත් එතන ළඟ හින්දා අපි හිතුවා අදත් මෙතනට ඇවිල්ලා ලන්ච් එක ගන්නවා කියලා.
මම අර කලින් අප්ලෝඩ් කරපු vlog එකේ තියෙනවා පන්තියන් කියන චර්ච් එක. ඉතින් එතන අපි ඊයේ ෆොටෝස් කරේ නැහැ. මොකද එතන තිබ්බනේ පොඩි කොහොමද කියන්නේ නිකම් උද්ඝෝෂණයක් වගේ එකක්. ඉතින් අද හිතුවා අද ෆොටෝස් ටික කරගන්නවා කියලා. මොකද ෆොටෝස් තමයි කවදා හරි මතකෙට හිටින්නේ. එහෙනම් අපි දැන් කාලා එතනට යනවා ෆොටෝස් ටික කරගන්න. මේ තමයි ඒ රෙස්ටුරන්ට් එක. මම කලිනුත් කිව්වා. ඒ කියන්නේ කලින් කාපු කෑම එක අපිට ඇත්තටම රසට තිබ්බා. හැබැයි හැමෝම දන්නවා මම පාස්තා බොංගලේ වලට මාර්ම විදිහට කැමති කෙනෙක්. ඉතින් මගේ පාස්තා එක විතරක් නම් ඇත්තම කියන්න ඕන ඒක රස නැහැ. ඒක නම් මට අප්පිගේ මම ඒකේ බොංගලේ විතරක් කාලා පාස්තා ටික ඔක්කොම තිබ්බා. මම ඒගොල්ලන්ට කිව්වත් ඒක මේක රස නැහැ කියලා. මොකද මේ පාස්තා හොඳටම තැම්බිලා චුට්ටක් ඉතින් කන්න අප්පිරිය හිතුණා. පස්සේ අපි එතනින් ආවා රෝමන් ෆෝරුම් බලන්න. අපි ඇත්තටම හිතුවේ මේක ඇතුළටත් යන්න. හැබැයි අපි ඒක බැලුවේ එළියෙන් විතරයි. ඒකට හේතුව මම දැන් ඕගොල්ලොන්ට කියන්නම්. රෝමන් ෆෝරුම් කියලා කියන්නේ පැරණි රෝමේ මූල්‍යමය වාණිජමය එතකොට සංස්කෘතිකමය කටයුතු සිදු කරපු තැනක්. මේක යුනෙස්කෝ සංවිධානය විසින් රාජ්‍ය උරුමයක් විදිහටත් නම් කරලා තියෙනවා. අනිත් එක මෙතන ලොකු සංචාරක ආකර්ෂණයක් තියෙනවා. දැන් අපිත් මේක බලන්නේ එළියෙන්. මේක ඇතුළට ගිහිල්ලා බලනවා නම් යුරෝ 18ක ටිකට් එකක් ගන්න ඕනේ එක්කෙනෙක්. ඉතින් මේ හැම දෙයකටම ටිකට්ස් ගන්න ඕනේ සල්ලි දීලා. ඉතින් චුට්ටක් එක්ස්පෙන්සිව් වේ හැම ටිකට් එකක්ම. කොහොම හරි මෙතන හරිම ලස්සනයි. නිකම් අපේ ලංකාවේ පොළොන්නරුව වයිබ් එක, අනුරාධපුර වයිබ් එක අන්න ඒ වගේ එකක්. ඒ වුණාට හරිම ෂෝක්. මේ හැමදේම තවටත් මේ නටබුන් තවටත් තියෙනවා. ඉතින් මේ තැන තියෙන්නේ කොලෝසියම් එක ළඟ. ඊයේ කියන්නේ මගේ කලින් වීඩියෝ එකේ අපි කෙලින්ම කොලෝසියම් එකට ගියේ මේවා ටික අපි ඊළඟ දවසේ බලනවා කියලා හිතලා. ඒ වුණාට මේ එකම ළඟ තමයි මේ ඔක්කොම තියෙන්නේ. ඉතින් මේ දේවල් මට දැන් දකිද්දි හරි අමුතුයි. මොකද මම හරිම ආසයි ඉතිහාසයට. මම ටිකක් අර සාම්ප්‍රදායික වැඩි වගේ. ඉතින් මේ තමයි රෝමන් ෆෝරම්. ඉතින් මේක ඇතුළට ගිහලා බලන්න වෙන්නේ ඔය ටිකම තමයි. ඉතින් එළියෙන් බැලුවා කියලා මම නම් හිතන්නේ ඒකේ පාඩුවක් එනවා කියලා. ඉතින් ඕගොල්ලෝ කැමති නම් ඇතුළට යන්න පුළුවන්. හැබැයි මට හිතෙනවා ඇතුළට යනවට වැඩිය හොඳම දේ තමයි එළියෙන් බලන එක කියලා. කවුද නෝන දෙන්නේ? Say hi. අපි කොහොම හරි එළියෙන් ඉඳලා රෝමන් ෆෝරම් එක බලලා ඔහොමම නිකම් පාරක් දන්නේ නැහැ. හැබැයි අපි ආවා කොහොම හරි. ඒ ආවට පස්සේ අපිට මෙන්න මේ ප්ලේස් එක හම්බ වෙනවා. මම දන්නේ නැහැ මේ මොකක්ද කියලාවත්. ඉතින් ওই විදිහට තමයි අපි රෝම් වල උදේවරුව ගත කරේ. උදේවරුවයි දවල් වරුවයි. ඊට පස්සේ අපි යනවා වෙනත් තැනකට. චාව ළමයි. මම දන්නෙත් නෑ මම මේ කොහෙද ඉන්නේ කියලා. මේ කොහෙද ඉන්නේ චේෂන්? චේෂන් දන්නවා. එයා හැමදේම දන්නවා. අපි දැන් ඉන්නේ පොම්පේ. පොම්පේ නෙමෙයි යන්නේ පොම්පේ තියෙන්නේ නාපෝලි වල. අපි දැන් ඉන්නේ රෝම්. මේ උනට කොහෙද කියන දන්නේ නෑ. ඇවිදලා අපිට මෙතන හම්බුණා. දැන් ඔයාලා බලන්න ඇතිනේ ඇයි අපේ ඩ්‍රෙස් කෝඩ් එක වෙනස් වෙලා තියෙන්නේ කියලා. අපි පස්සේ පොඩ්ඩක් කතා වුණා. ටිකක් ෆ්‍රෙෂ් වෙලා චේන්ජ් කරගෙන ආපහු හවස එළියට යමු කියලා. අපි මේ ලෑස්ති වෙන්නේ ෆොන්තානදි ත්‍රේවි බලන්න යන්න. ඒකත් ගොඩක් ටුවරිස්ට්ලාගේ ආකර්ෂණය දිනාගත්ත තැනක්. යමු මාත් එක්ක එතනත් බලන්න. එතන තමයි මම ආසම තැන රෝමේ. චේෂාන් ආසම තැන මම ඔයාලා දැන් පෙන්වන්නේ කලින්. මම ආසම තැන තමයි මේ දැන් පෙන්නන ප්ලේස් එක. යමු එහෙනම්. කොහොම හරි මේ ගමනෙන් අපි හවස දාගත්ත නිසා අපිට හම්බුනේ ගොඩාක් සෙනග ඉන්න වෙලාවක්. ඒ කියන්නේ මේ වෙලාවේ ගොඩාක් සෙනග. සාමාන්‍යයෙන් රෝම් බලනවා නම් ගොඩක් කට්ටිය රෙකමන්ඩ් කරන්නේ උදේම ඇවිල්ලා රෝම් බලන්න කියලා. කියන්නේ පාන්දර 4ට 5ට වගේ අන්න ඒ ටයිම් එකේ. ඉතින් මේ වගේ ෆොන්තානදි ත්‍රේවි එකට යන පාර දිගේ අපිට එක එක දේවල් ගන්න තිබ්බා. ඒ කියන්නේ පේන්ටින්ග්ස්, ෆ්‍රිජ් මැග්නට්, ඒතකොට බුක්ස් ඔය වගේ දේවල්. ඉතින් මේ වෙලාවේ ටිකක් රස්නේ නිසා මට හිතුණා ජෙලාටෝ එකක් කන්න ඕනි කියලා. කොහොම හරි අපිට මෙන්න මේ ප්ලේස් එක හම්බුණා. ඒකේ ජෙලාටෝ මාරම රසයි. සාමාන්‍යයෙන් මාව අඳුරන කට්ටිය දන්නවා මම ගන්නෙ මැංගෝ නැත්නම් කැරමල් සලාතෝ කියන ෆ්ලේවර්ස් දෙක. ඉතින් මේ දෙක තමයි මම අදත් ගත්තේ. කොහොම හරි ඒකේ ජෙලාටෝ මාරම රසයි. ඊට පස්සේ චුට්ට දුරක් යද්දී මෙන්න අපිට හම්බෙනවා ෆොන්තානදි ත්‍රේවි.
මේ ෆවුන්ටන් එක හදන්න පටන් අරගෙන තියෙන්නේ 1932 දී. මේක හදලා ඉවර කරන්න අවුරුදු 30ක් ගිහිල්ලා තියෙනවා. 1962 දී මේකට ඉන්න ජල උල්පත තියෙන කිලෝමීටර 13කට එහා කියලා කන්‍යාවියක් විසින් කිව්වා කියලා තමයි ජනප්‍රවාදවල තියෙන්නේ. ඉතින් මේන හැම පිළිමයකටම තේරුමක් තියෙනවා, අදහසක් තියෙනවා. අනිත් එක තමයි මම අර කලින් කිව්ව අර ග්‍රීක දෙවිවරුන්ගේ රූප තමයි මේ තියෙන්නේ. මේ තැනට මේ නම ඇවිල්ලා තියෙන්නේ, මේක තියෙන්නේ තුම්මන් හන්දියක් මැද්දේ. සාමාන්‍යයෙන් ත්‍රේවි කියන්නේ, ත්‍රේ කියන්නේ තුනට, වී කියන්නේ සාමාන්‍ය මාර්ගයක් මේ හඳුන්වන්නේ වියා කියන අදහසෙන්. එතකොට ඔන්න ඔය නම තමයි ත්‍රේවි විදියට හැදිලා තියෙන්නේ. මෙතනට ඕගොල්ලෝ සඳුදාහරි සිකුරාදාහරි එන්න හිතන් ඉන්නවනම් උදේ 8 ඉඳලා පැය 2-3ක් ඇරලා එන්න. මොකද මේ වෙලාවේදී මේ ෆවුන්ටන් එක සුද්ධ කරනවා. ඒ කියන්නේ මේකේ තියෙන කාසි ඔක්කොම අයින් කරලා වතුර ආපහු පාරක් පුරවනවා. ඉතින් මේ තැන ගොඩාක් ෆේමස් වෙන්නේ ආදරවන්තයින් අතර. ඒකට හේතු වෙච්ච ජනප්‍රවාද දෙකක් තියෙනවා. එකක් තමයි මෙතනට ඇවිල්ලා තමන්ගේ වමුර හිස උඩින් කාසියක් පළවෙනි පාර විසික් කරොත් ආපහු රෝම නගරයට එන්න පුළුවන් කියලා කියනවා. දෙවෙනි පාර විසික් කරොත් රෝම නගරෙන් ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක්ව හොයාගන්න හම්බෙනවා කියලා කියනවා. තුන්වෙනි පාර විසික් කරොත් එයාව විවාහ කරගන්න හම්බෙනවා කියලා කියනවා. ඉතින් ඕක තමයි පළවෙනි ජනප්‍රවාදය. දෙවෙනි ජනප්‍රවාදය තමයි මේ ෆවුන්ටන් එක දකුණු පැත්තේ තියෙන තව පොඩි ෆවුන්ටන් එකක්. ඉතින් ඒකෙන් කපල් එකක් ඇවිල්ලා පොඩ්ඩක් වතුර බිව්වොත් ඒගොල්ලොන්ට ආත්ම ගානක් යනකම් එකට ජීවත් වෙන්න හම්බෙනවා කියලා කියනවා. ඉතින් අපි දෙන්නත් ඉතින් ඇත්තටම බිව්වා. ඉතින් මෙතනට එන කෙනෙක්ට ඔයාලටත් පුළුවන් මෙතනින් පොඩ්ඩක් වතුර එකක් බීලා ආත්ම ගානක් තමන්ගේ ආදරවන්තයව හෝ ආදරවන්තියව පරිස්සම් කරගන්න. ඉතින් මෙතන සංචාරකයින්ගේ ගොඩාක් ආකර්ෂණය දිනාගත්ත තැනක්. ඉතින් මම නම් රෙකමන්ඩ් කරන්නේ උදේ මෙන්න කියලා මේ වගේ ක්‍රවුඩ් එකක් නැහැ. ඉතින් අපි ගිය හවසනේ. කොහොම හරි අපි හැමෝම ආපහු ඇවිදගෙන එද්දි මට හම්බුණා කස්තාන්‍යා. ඒ කියන්නේ කස්තාන්‍යා සාමාන්‍යයෙන් තියෙන ඉතාලියේ මේ වින්ටර් සීසන් එක ලඟ වෙලා. ඉතින් අපි රෝම් ගිය සමර් සීසන් එකේ වුණාට කස්තාන්‍යා තිබිලා මට ආසයි හිතලා මම ඉතින් ගත්තා. කොහොම හරි රෝම නගරේ ගොඩාක් දේවල් හරිම ලස්සනයි. දැන් නම් ටිකක් හවස් වෙලා මේ වෙලාවේ අපිට යන්න ඕන වෙලා තිබ්බා ස්පාඤ්ඤා ස්ටෙප්ස්. ඒ කියන්නේ මම දැන් මේ පෙන්නන තැන මෙතනට ගියාම සන්සෙට් එක ලස්සනට බලා ගන්න පුළුවන්. හැබැයි මේ ස්ටෙප්ස් ටික මම නැග්ගේ නෑ. හේතුව මේ ක්‍රවුඩ් එක දැක්කම මට හිතුණා මොන සන්සෙට්ද අපි යන් දැන් මෙතනින් කියලා. ඉතින් ඇත්තට මේ හරිය ටිකක් shopping කරන්න ওই වගේ දේවල් ගොඩාක් තිබ්බා. ඒ වුණාට අපි shopping කරන්නේ නෑ. දැක්කනේ ගොඩාක් ඉන්නවා. ගොඩාක් මිනිස්සු. ඒ කියන්නේ ගොඩාක් මෙතන මේ රෝමේ මිනිස්සු නෙමෙයි මේ ගොඩාක් ඉන්නේ විදේශිකයෝ. කියන්නේ ටුවරිස්ලා. ඊට පස්සේ අපි දෙන්න ටිකක් රෑ වෙලා ආපහු කොලොසියම් එක ළඟට ආවා. මට ඕන වුණා කොලොසියම් එක ලයිට්ස් දැම්මට පස්සේ කොහොමද පේන තියෙන්නේ කියලා බලන්න. අනිත් එක තමයි මම පොඩි තැනක් බුක් කරා චේෂන් ඩැමට පොඩ්ඩක් රිලැක්ස් වෙලා නිකම් ලක්සරි විදියට අපර්තීව එකකට යන්න. ඉතින් එතන තියෙන්නේ මේ කොලොසියම් එක ළඟ. ඉතින් අපි දෙන්න මෙතන පොඩි වෙලාවක් ඉඳලා එතනට යන්න ලෑස්ති වෙලා හිටියේ. කියන්න ඕන මම ඒ කියන තැන බුක් කරන්න මට ටිකක් පරක් වුණා. මම ටිකක් සතියේකට කලින් වගේ තමයි බුක් කරේ. ඒ හින්දා මට ටිකක් හම්බුනේ පරක් වෙලා තමයි රිසර්වේෂන් එක. සාමාන්‍යයෙන් මාස 2-3කට කලින් බුක් කරා නම් අර වෙලාවට කලාවට අපිට එන්න තිබ්බා. හැබැයි අපි කමක් නැහැ. මොකද අපිට ඒ එක්ස්පීරියන්ස් එක අනිවාර්යෙන් ඕනේ. ඉතින් ඒ ප්ලේස් එකේ නම තමයි The Court. ඉතින් ගොඩක් කට්ටිය දන්නව ඇති 365 කියන ෆිල්ම් එක. ඉතින් ඒ ෆිල්ම් එකේ එක කොටසක් මෙතන රූගත කරලා තියෙනවා. ඒක නෙමෙයි ඇත්තම හේතුව ඒ වුණාට මෙතනට එන්න. මෙතනට අපිට පේන view එක මාරම ලස්සනයි. අනිත් එක අපිට හම්බුනේ perfect table එකක්. මම දැන් මේ පෙන්නන view එක තමයි අපේ table එකටම හරියටම තිබ්බේ. අපි මෙතන ගොඩාක් photos කරගත්තා. හැබැයි මෙතන හැමදේම ටිකක් expensive. මෙතන luxury විදියටමයි යන්නේ. සාමාන්‍යයෙන් එක ඩ්‍රින්ක් එකක් 27 යුරෝස් වගේ වෙනවා. ඒක මෙහිමයි ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ තියෙනවා. අපි එතනට යනවා නම් දෙන්නෙක් යනවා නම් අනිවාර්යයෙන්ම 110 යුරෝ අපි ස්පෙන්ඩ් කරන්න ඕන. ඒකට අයිති වෙනවා ඩ්‍රින්ක්ස් දෙකක්. ඊට අමතරව ඒගොල්ලෝ අපිට තව ඩ්‍රින්ක් එකක් දෙනවා. එතකොට එක්කෙනෙක්ට ඩ්‍රින්ක්ස් 3ක් හම්බෙනවා. අනිත් එක තමයි අපිට රිසර්වේෂන් එක කැන්සල් කරන්න බෑ. බැරි වෙලාවත් අපි ඒකට යන්නේ නැතුව හරි කැන්සල් කරොත් හරි අපි අපේ රිසර්වේෂන් එක බුක් කරන්නේ අපේ කාඩ් ඩීටේල්ස් දාලානේ. එතකොට ඔටෝ 140 යුරෝ අපේ කාඩ් එකෙන් කැපෙනවා. ඒ අපි ස්පෙන්ඩ් කරන ගාන අපි ගන්න ඩ්‍රින්ක්ස් වලට ඇත්තටම වැලියු. මොකද තමයි මම ගත්ත මුලින්ම පීනා කොලා දෙකක්. ඒක නම් මාරම රසයි. මම කවදාවත් බීලා නැහැ ඒ වගේ පීනා කොලා දෙකක්. මම බීපු රසම පීනා කොලා දෙක තමයි ඒක. මම හිතන්නේ ඒක
මැරණතුරාවටම තියෙයි. ඊට පස්සේ අපි ගත්තා තව මේගොල්ලොන්ට මාවේනික වෙන සිග්නේචර් ඩ්‍රින්ක් එක. ඒකත් මාරම රසට තිබ්බ. අනිත් එක මේ තමයි ඒ ඩ්‍රින්ක් එක. ඉතින් මේ විදිහට තමයි ඒගොල්ලෝ අපිට ඒක සේව් කරන්නේ. මේකේ ඩ්‍රෙස් කෝඩ් එකක් කියලා එහෙම දෙයක් නැහැ. හැබැයි ස්මාර්ට් විදිහට යන එක තමයි හොඳම දේ. අනිත් එක තමයි දැන් මම මේකට ස්පෙන්ඩ් කරපු මනී ගැන කිසිම දුකකුත් නැහැ. මොකද මමයි චේෂානුයි මෙච්චර කාලයක් හිටියේ ලොං ඩිස්ටන්ස් රිලේෂන්ෂිප් එකකින්. ඉතින් ඒ හින්දා මේක අපිට වෙනස්ම අත්දැකීමක්. මේ විදිහට තමයි රෝම් වල අපේ දෙවෙනි දවස ගත වුණේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. බයි.